මිනිස්සු අපිව විවේචනය කරන එක, අපිට බනින එක, නින්දා කරන එක අපිට නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. ඒක මේ ලෝකේ අපේ පාලනයෙන් බැහැර තියෙන දෙයක්. අපිට ඒක පාලනය කරන්න බෑ. අපිට එපා කියලා නවත්තන්න බෑ. හැබැයි අපිට පුළුවන් ඒ වගේ අවස්ථාවලට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන හිතලා අපිට ඒක පාලනය කරන්න පුළුවන්. තේරුණාද? නිසා හොඳට මතක තියාගන්න ප්‍රධාන දෙයක් තමයි, ගොඩාක් අයට අමාරු දෙයක් තමයි නින්දා පහස ඉවසන්න බැරි එක. බැනුම් අහන්න අමාරු එක. නේද? ජීවිතේ ප්‍රශ්න වලට ඔය වගේ දුක් කරදර වලට මුහුණ දෙන්න අමාරු එක. ඒ වෙලාවට හොඳට මතක තියාගන්න මේක මට පාලනය කරන්න බෑ. පළවෙනි කාරණේ. තේරුණාද? ඒක හිතන්න. මේක මට පාලනය කරන්න බැරි දෙයක්. ජීවිතේ තියෙන පාලනය කරන්න පුළුවන් දේවලුයි බැරි දේවලුයි. අපි ගොඩක් වෙලාවට දුක් වෙන්නේ පාලනය කරන්න බැරි දේවල් ගැන හිතලා ඒව පාලනය කරන්න ගිහිල්ලා. තේරුණාද? අපිට පාලනය කරන්න පුළුවන් දේ තමයි අපේ හිත. අපි ඒවට මුහුණ දෙන ක්‍රමය. නේද? ඉතින් දුකක් කරදරයක් ආපුවාම හිතෙන් වැටෙන්න එපා. තමන්ට වරදි කරපු අය, තමන්ට බැනපු අය, තමන්ට ගහපු අය, නින්දා කරපු අය හැමෝටම සමාව දෙන්න. මොකද අපි මේව අරගෙන යන්නේ නැහනේ. නේද? අපිට ලැබිච්ච නින්දාව අපි අරගෙන යන්නෙත් නැහැ. නේද? අපිට ලැබිච්ච ප්‍රශංසාව අපි අරගෙන යන්නේ. මේ ඔක්කොම මෙහෙ තියලා යනවා. යන්න වෙනවා. නේද? ඒ නිසා මෙච්චිත පුරුදු කරගන්න. හැමෝටම එක විදියට කරුණාවෙන්, ආදරෙන් කතා කරන්න. ඒ ගුණධර්මයේ පුරුදු වුණොත් ඔය ජීවිතේ තියෙන ගොඩාක් ප්‍රශ්න, කම්කටොළු කියන දේවල් අඩු වෙනවා.